හෙල්ලෝ ගයිස් ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා ICT Pro ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් මම ඔයාලට අද ගෙනල්ලා තියෙන ඔයාලා මොකක් හරි ඔයාලගේ පෞද්ගලික දෙයකට හරි එහෙම නැත්නම් ඔයාලගේ දෙයකට හරි ඔයාලගේ මොකක් හරි දෙයකට CapCut එක ඔයාගේ PC එකෙන් ඒ කියන්නේ ඔයාගේ laptop එකෙන් use කරනවා නම් ඔයා ඉතින් use කරන්නේ PC CapCut එකනේ. ඉතින් ඔයාලා සමහරක් දේවල් මේ CapCut එකෙන් කරගද්දී ඔයාලට වෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සමහරක් ඔය ගොඩක් වටින image වටින effect ඒ වගේම emoji වගේ ගොඩාක් දේවල් අපිට ෆ්‍රී ගන්න බෑ. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් HD කරන්න ගියොත් CapCut එක හරහා අපේ වීඩියෝ එක මොකක් හරි දෙයක් edit කරගන්න ගියොත් අපිට සමහරක් ඒවා Pro ගන්න වෙන අවස්ථා කිහිපයක්ම තියෙනවා. ඉතින් අන්න ඒ දෙයට අද විසඳුම තමයි මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා PC එකෙන් CapCut use කරනවා නම් ඔයාලා සල්ලි දෙන්නේ නැතුව Pro නිකම්ම ගන්න විදිහ තමයි අද මම කියලා දීලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු කොහොමද PC එකේ සල්ලි දෙන්නේ නැතුව Pro use කරන්න කියලා. ඉතින් guys අපි CapCut Pro ගන්න ඕන නම් අපිට මුලින්ම අපි පාවිච්චි කරන CapCut එකට යන්න ඕනේ. ඉතින් ඔයා පාවිච්චි කරන Pro වුණාට ඔයා PC එකෙන් use කරන CapCut එකට යන්න. ඉතින් ඒකට ගිහිල්ලා ඔයා වෙනද කරන විදිහටම ඔයා අකාර එකක් create කරන එකට යන්න. එහෙම නැත්නම් ඔයා create කරලා නම් එකක් තියෙන එකට යන්න. ඉතින් කොහොම හරි අපි use කරන CapCut එකෙන්ම යන්න ඕනේ. වෙන කිසිම Pro එකක් ගන්න දෙයක් නැහැ. ඉතින් අපි use කරන CapCut එකටම ගියාට පස්සේ අපි මොකක් හරි දෙයක් add කරගන්න ඕනේ. ඉතින් මම දැනට මෙන්න මේක add කරගන්නම්. දැන් නම් මේ කිසිම Pro එකක් මම add කරගෙන නැහැ. එහෙනම් දැන් බලමු අපි කොහොමද මෙහෙම අපි පාවිච්චි කරන මෙන්න මේ free CapCut එක use කරලා අපි කොහොමද මේකට Pro එකක් add කරගන්නේ කියලා. ඒ කියන්නේ අපි Pro CapCut use කරගන්නේ කියලා. ඉතින් දැන් මම මේකට මේ effect කියන එකට යනවා. ඉතින් මේ effect කියන එකට ගියා. ඉතින් මේ effect කියන එකට ගියාට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ ලකුණෙන් පෙන්නන්නේ අපි Pro ගන්න ඕනේ වනේ මේවනේ මේ free ගන්න තියෙන. ඉතින් මම දැන් මෙන්න මේ Pro ගන්න ඕනේ මේකට එක add කරගන්නවා මගේ මෙන්න මේ වීඩියෝ එකට. ඉතින් දැන් ඔයාලට පේන ඇති දැන් මම මේක add කරගත්තා. ඉතින් මට දැන් නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ වගේ ගොඩක් Pro එකක් ඉතින් මෙන්න මේ effect කිහිප ගන්නවා. ඊට පස්සේ මම මෙතන මේ තියෙන stickers වලට යනවා. ඉතින් stickers වලත් ඔයාලට පේන ඇති මෙතන තියෙනවා මෙන්න මේ Pro එකක්. ඉතින් මම මේ Pro එකක් මෙතෙන්ට add කරගන්නවා. ඉතින් තවත් මෙතන මේ Pro එකක් තියෙනවා මම මෙතෙන්ට. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ CapCut එක ඇතුලේ කරන හැමදේම අපිට Pro දේවල් කර ඔයාලා කරගන්න තියෙනවා. හරියට දැන් අපි මෙන්න මේ වීඩියෝ එක එළියට ගන්න export කරද්දී අපි මේක ඩිස්ක් කරලා තියෙන නිසා අපිට මෙන්න මෙහෙම දෙයක් වෙනවානේ. ඉතින් අපිට ඇතිතරම් Pro දේවල් ගන්න පුළුවන් CapCut එකට. ඒත් අපි මේ export කරන්න යද්දී අපිට මේ ගන්න බෑ මොකද අපි මේකේ Pro දේවල් පාවිච්චි කරලා තියෙන නිසා. ඉතින් දැන් මේකට කරන්නේ අපි ඇතිතරම් අපිට අවශ්‍ය Pro දේවල් හැමදේම වගේ අරගෙන අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අපේ තියෙන මේ timeline එකම අපි select කරගන්න ඕනේ. ඉතින් අපි මේ තියෙන සේරම දේවල් ටික select කරගත්තට පස්සේ මේක right click කරලා අපි වෙන්න මෙතන තියෙන එක click කරන්න ඕනේ. ඉතින් ඒක ලැබුවාට පස්සේ අපේ මෙන්න මේ තියෙන අපි සම්පූර්ණයෙන් එක clip එකක් විදිහට automatically හැදිලා එනවා. ඉතින් දැන් අපි මේක කරන්න ඕනේ දැන් ආයෙසරයක් මෙන්න මේ click කරලා මෙන්න මෙතන මේ තියෙන option එක click කරන්න ඕනේ. ඉතින් මේ click කරාට පස්සේ මේක ටිකක් load වෙනවා. ඔයාලට පේනවා ඇති මේ මෙතන විදිහට load වෙනන් ඉන්න ඕනේ. අපේ එක 100%ම හරියට වෙලා තමයි තියෙන්නේ. හරි ඉතින් දැන් අපේ දැන් වීඩියෝ එක අපේ desktop එකේ save වෙලා තමයි තියෙන්නේ. ඉතින් desktop එකේ නෙමෙයි save වෙන්නේ. මේක save වෙන තැන තමයි ඔයා මේකෙන් අයින් වුණාට පස්සේ ඔයා යන්න ඕනේ ඔයාගේ this PC එකට ගියාට පස්සේ අපේ මෙන්න මේ තියෙන C එකට යන්න ඕනේ. ඉතින් C එකට ගියාට පස්සේ අපේ මෙන්න මේකේ තියෙනවා අපේ user එකට යන්න ඕනේ. ඉතින් user එකට ගියාට පස්සේ තමන්ගේ නමෙන් save කරපු තමන්ගේ user එකට යන්න ඕනේ. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ මේකේ තියෙන app data කියලා එකක් ආන් ඒකට යන්න ඕනේ. මේකට ගියාට පස්සේ මෙතන තියෙන මේ local කියලා එකක් ආන් ඒකට යන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් අපි තෝරන්න ඕනේ අපේ CapCut එක. ඉතින් CapCut එක තේරුවට පස්සේ ඒක click කරලා open කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ videos වලට යන්න ඕනේ. ඊට පස්සේ ගියාට පස්සේ අපිට පේන ඇති අපිට අලුතෙන් අමුතු නමකින් save වෙච්ච වීඩියෝ එකක් තියෙනවා. ආන් ඒ වීඩියෝ එක තමයි අපි වෙන්න මෙතනින් මේ හදාගත්ත වීඩියෝ එක. ඉතින් අපිට මේ වීඩියෝ එක කෙලින්ම export කරන්න බැරි නිසා අපේ export කරද්දී අපෙන් සල්ලි නිසා අපිට මෙන්න මේ date කරාට පස්සේ අපේ වීඩියෝ එක අපේ මේකේ අපේ
ලැප් එකේ ඇතුලේ සේව් වෙනවා. ඉතින් ඔන්න ඒ දේ try කරලා අපිට පුළුවන් මේ අපි හදාගන්න වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න නැතුව අපේ මේ ඩෙස්ක්ටොප් එක ඇතුළේම සේව් කරගන්න කිසිම මුදලක් වියදම් නොකර. ඉතින් guys ඔන්න ඔය එක මේ පාවිච්චි කරලා ආඩ පුළුවන් ඔයාගේ වීඩියෝ එකට CapCut එකේ තියෙන හැම pro feature එකක්ම add කරගැනීමේ හැකියාවක්. ඉතින් මේ දේ ඔයත් try කරන්න. ඉතින් ඔයත් pro දේවල් add කරගන්න හිතපු කෙනෙක් නම් මෙන්න මේ දේ හරියටම හරියනවා. ඉතින් ඔයාලට මේ දේ try කරලා ඇති තරම් pro දේවල් ඔයාගේ වීඩියෝ එකට add කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ මම ඔයාලට මෙච්චරයි ගෙනාවේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් guys මම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න. ඒ වගේම හිතෙන්දී අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. අද වීඩියෝ මම ඔයාලට මෙච්චරයි ගෙනාවේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. bye guys. අලුත්ම ටෙක් ගැජට් එලියට ගමු අපි අන්බොක්ස් කරලා රිවිව් එක දෙන්නම් සැරෙන් software update අලුත් දේ follow කරන් දැනගන්න ඕන හැමදේම එකම තැනින් එන්න IC Bro ශ්‍රී ලංකා එක එකතු වෙන්න එන්න IC Bro ශ්‍රී ලංකා subscribe කරන්න